ඔබගේ හෝ ඔබ දන්නා අයෙකුගේ අක්ෂි දෝෂයක් එසේත් නැත්නම් පෙනුම සම්බන්ධ ගැටලුවක් සඳහා ඔබ කොහොමද ප්‍රතිකාරයකට යොමු වෙන්නේ? ඔබේ සමහර අක්ෂි ගැටලු සඳහා එම ස්ථානයේම ලබා දෙන ප්‍රථමාධාරය ඉතා වැදගත්. උදාහරණ ලෙස රසායනික ද්‍රව්‍යයක් නිසා හෝ පිළිස්සීමකදී ඇසට සිදුවන අනතුරුවලදී පිරිසිදු ගලා යන ජලයෙන් විනාඩි 20ක කාලයක් ඇස සෝදන්න. ඇසේ හෝ ඒ අවට කැපුම් තුවාලයකදී පිරිසිදු ලෙදි කැබැල්ලකින් හෝ ගෝස් කැබැල්ලකින් ඇස වසන්න. ලේ ගැලීම් පාලනයට ඇස වටා ප්‍රදේශයට අයිස් තැබුවද කෙලින්ම ඇසට අයිස් කැට නොතබන්න. ශල්‍ය කර්මයකට භාජනය කරන තුරුම එම මොහොතේ සිට කෑම බීම හෝ වතුර ආදී කිසිවක් නොදී निराහාරව තබන්න. යමක් ඇසට ඇනී ඇති විට එම ඇනී ඇති දේ ඉවත් කිරීමෙන් වළකින්න. රෙදි කැබලි හෝ ගෝස් කැබලි ආදිය තබා තද කිරීමෙන් වළකින්න. निराහාරව තබන්න. කිසිම ඇසේ තුවාල තත්වයකදී මව්කිරි, සමන්පිච්ච, දෙලුම් කොළ ආදී අත් බෙහෙත් නොදබන්න. වෙනත් අක්ෂි ආබාධ සඳහා පාවිච්චි කරන බින්දු බේත් වෛද්‍ය අනුමැතියකින් තොරව ඇසට නොදැමීම ඉතා වැදගත්ය. ඔබගේ නිවැරදි ප්‍රථමාධාරයෙන් පසු හදිසි අනතුරක් සිදු වූ රෝගියාව ළඟම ඇති රෝහලකට හෝ හැකිනම් අක්ෂි ඒකකයක් සහිත රෝහලකට ඉක්මනින් ඇතුල් කරන්න.